හරි පුතේ අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා ප්‍රශ්න 10ක් 11 වෙනි ප්‍රශ්නෙට අදාළ උත්තරය බලන්න පරිශීලක අතුරු මුහුණක් ගත්තොත් කොටස් දෙකකට බෙදෙනවා එකක් තමයි චිත්‍රක පරිශීලක අතුරු මුහුණත අනිත් එක තමයි විධාන පේඩි අතුරු මුහුණත අපි කතා කරා චිත්‍රක පරිශීලක අතුරු මුහුණත පරිශීලකයට සමීපයි විධාන පේඩි අතුරු මුහුණත පරිශීලකයට සමාන වෙන්නේ නැහැ ඒ කියන්නේ යාට සමීප වෙන්නේ නැහැ සමාන වෙන්නේ නැහැ සමීප වෙන්නේ නැහැ එතකොට මේ දෙකෙන් පරිශීලකයට පහසුවෙන්ම ඔපරේට් කරන්න පුළුවන් වෙන්නේ චිත්‍රක පරිශීලක අතුරු මුහුණත. ඉතින් එතකොට අහලා තියෙන ප්‍රශ්නේදී ඉහත ප්‍රකාශයන්හි A හා B යන ප්‍රකාශ දෙකම සත්‍ය වන අතර B ප්‍රකාශය මගින් A ප්‍රකාශය තහවුරු කිරීමට හේතුවක් වේ. ඉතින් එන්නේ උත්තරේ තමයි උත්තරේ බවට පත් වෙන්නේ 11ට 1. 12 ඵලදායී තොරතුරු වල ගුණාංගයක් නොවන්නේ පහත දැක්වෙන කුමක්ද? ඵලදායී තොරතුරු වල ගුණාංගයක් නොවන්නේ. ඒතර උත්තර හතරක් දෙනවා. නිර්වදිතාවය, විශාල ප්‍රමාණයක් පැවතීම, අදාළ බව, විශ්වසනීයත්වය. ඉතින් විශාල ප්‍රමාණයක් පැවතීම කියන එක වැරදි. ඉතින් ඒක අපිට මේකේ උත්තරයක් විදිහට ගන්න බෑ. එහෙනම් ඒක තමයි උත්තරේ බවට පත් වෙන්නේ මේකේ හැටියට. නොවන්නේ කියලානේ අහන්නේ. ඊළඟට 13. ස්ථානීය ප්‍රදේශ ජාල ලෑන් හා පුළුල් ප්‍රදේශ ජාල වෑන් ලෙස පරිගණක ජාල වර්ගීකරණය කිරීමට පහත කුමන සාධක භාවිතා වේද? අපි දන්නවා ලෑන් කියලා කියන්නේ local area network එකක්. වෑන් කියලා කියන්නේ wide area network එකක්. එතකොට උත්තර හතර දෙන්නේ පරිගණක අතර දුර, පරිගණක සංඛ්‍යාව, ක්‍රියා කරන වේගය, පරිශීලක සංඛ්‍යාව. ඉතින් පරිගණක අතර දුර, පරිගණක අතර දුර තමයි උත්තරේ බවට පත් වෙන්නේ 13 උත්තරය 1. 14 පහත අවස්ථා සලකන්න. තොරතුරු හුවමාරු කර ගැනීම, සම්පත් හවුලේ භාවිතය, පරිගණක සඳහා ආරක්ෂාව. ඉහත කරුණු අතරින් පරිගණක ජාලයක වාසි වන්නේ මොනවද කියලා අහන්නේ. අපි දන්නවා තොරතුරු හුවමාරු කරගන්න පුළුවන් වෙනවා පරිගණක ජාලගත කරාම, සම්පත් හවුලේ පාවිච්චි කරන්නත් පුළුවන් වෙනවා පරිගණක ජාලගත කරාම, පරිගණක සඳහා ආරක්ෂාව කියන එක නම් කම්පියුටර් එක පරිගණක ජාලගත කරාට පස්සේ පොඩ්ඩක් අවදානමක් තියෙනවා. ආරක්ෂාව අඩුයි ජාලගත වුණාට පස්සේ. ඉතින් එහෙනම් 14ට උත්තරේ බවට පත් වෙන්නේ A හා B. උත්තරේ 2. 15 පහත දැක්වෙන sannivedana මාධ්‍ය සලකන්න කියලා කියනවා. ඉතින් මේ sannivedana මාධ්‍ය වලින් අපි දන්නවා අදෝරක්ත කිරණ, ප්‍රකාශ තන්තු, සමක්ෂක රැහැන්, සුදු තරංග. ඉහත දැක්වෙන sannivedana මාධ්‍ය වලින් නියමු නොවන මාධ්‍ය සඳහා උදාහරණයක් වන්නේ. නියමු නොවන මාධ්‍ය. නියමු මාධ්‍ය කියලා කියන්නේ අපි දන්නවා අතින් අල්ලන්න පුළුවන් දේවල්. නියමු නොවන මාධ්‍ය කියලා කියන්නේ අතින් අල්ලන්න බැරි දේවල්. ඒතර මෙතනින් අදෝරක්ත කිරණ අතින් අල්ලන්න බෑ. ප්‍රකාශ තන්තු කේබල් නම් අපිට අතින් අල්ලන්න පුළුවන්. සමක්ෂක රැහැන් අල්ලන්න පුළුවන්. හැබැයි සුදු තරංග අල්ලන්න බෑ. ඉතින් එහෙනම් A හා D උත්තරේ 2. හරි. පුතේ ඒතකොට අපි ප්‍රශ්න 15ක් මේ වෙනකොට කතා කරලා තියෙනවා. ඊළඟ වීඩියෝ එකේ ඉතුරු ප්‍රශ්න ටික කතා කරනවා.